Welcome back to Rukavit Family YouTube channel. කොහොමද යාළුවනේ ඔයාලට? ඔන්න මම අද ගෙනාව මම හදමු තවත් රසවත් රෙසිපි එකක්. නම යොමුත් කටට කෙලවුණු කෑමක් තමයි ඉස්සෝ කියන්නේ. ඉතින් මම අද හදන්නේ මේ ඉස් ග්‍රේවි එක. මම ටිකක් පුකු ග්‍රේවි එකක් වෙන තමයි මේක හදාගත්තේ. මොකද අපි කෑවේ රෝස් පහ. ඒක කන තමයි මම මේ රසවත් ග්‍රේවි එක හැදුවේ. ඉතින් බලන්න මම කොහොමද මේ හදන්නේ කියලා. අවශ්‍ය ඉන්ග්‍රීඩියන්ට්ස් එනම් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා. ඔයාලට එතනින් බලා ගන්නත් පුළුවන්. එහෙනම් අපි දැන් වීඩියෝ එකට යමු. කොහොමද මේ රසවත් ඉස්සු කාරි එක අපි හදන්නේ කියලා. මුලින්ම මම මේ විදිහට කෙරල් මේසෙන්දක් විතර වගේ එකතු කරගන්න පොඩි ගාණයක්. ඒ ටික ඇතුණාට පස්සේ බටර් ටියුබ් අපි එකතු කරගන්නවා. දැන් මේ දෙකම හොඳට රැතුණාට පස්සේ මම මේකට ලොකු බේලුණු ගෙඩියක් කෑලි වලට කපලා එකතු කර ගන්නවා. ලුණු ටික හොඳින් තෙලේ පැදෙන්න දෙන්න. මෙන්න මේ විදිහට කලයක චේන්ජ් කරනවා කියනකොට මම මේකට ඉංග්‍රීසි දිරුණු එකතු කර ගන්නවා. ඔයාලට මෙතන ඉංග්‍රීසි දිරුණු පේස්ට් එකක් එකතු කර ගන්නත් පුළුවන්. දැන් මේ ටිකත් හොඳට තෙලෙන් ටෙම්පරා අඩු වෙන්න දෙන්න. ලුණු ටිකේ කලයක වෙනස් කරලා ලස්සන පාටක් එනකොට මම මේකට එකතු කර ගන්නවා අමු මිරිස්. අමු මිරිස් කලල් දෙකක් විතර වගේ තමයි මේ තීරු වලට කපලා එකතු කරගන්නේ. ඊට අමතරව මම මෙතෙන්ට කරපෙන්චා කොළ දෙක තුනකුත් එකතු කර ගන්නවා. මේ ටිකත් හොඳට තෙලේ ටෙම්පරා අඩු වෙන්න දෙන්න. දැන් මේ සේරම ටික ටෙම්පරා වුණාට පස්සේ මම මේකට එකතු කරනවා තක්කලි ගෙඩියක්. තක්කලි ගෙඩියක් චූරියට කොඩුවට කපාගෙන තමයි එකතු කරගන්නේ. ඔයාලට ග්‍රේවි එකට තවත් මේක එකතු කරගන්න පුළුවන් විදියක් තමයි මේ තක්කලි ටික පේස්ට් එකක් වගේ බ්ලෙන්ඩ් කරලා එකතු කරගන්නත් පුළුවන්. මම නම් මෙතන එකතු කරගන්න පොඩියට කෑලි කපනවා. තක්කලි ටික හොඳට මෙල්ට් වෙනකම්ම ලිපේ තියන්න. ටික වෙලාවක් ලිපේ තියලා ටිකක් රත් වුණාට පස්සේ මේක වල හැන්දෙන් පොඩි කරන්න. එතකොට ඒක ඉක්මනට මෙල්ට් වෙලා යනවා. මෙන්න මේ ගානට ආවට පස්සේ අපි දැන් මේකට අපි කොඳ පහ වර්ග ටික එකතු කරගමු. මුලින්ම මම එකතු කරන්නේ කහකුරු. ඊට පස්සේ සෙවුතිරු කුරුව. ඊට පස්සේ කොත්තමල්ලි කුරුව. ඊට පස්සේ මිරිස් කුරුව. කාශ්මීර මිරිස් කුරුව. ඊට පස්සේ මම මේකට ගරම් මසාලා පොඩ්ඩක් එකතු කරගන්නවා. දැන් මේ ඔක්කොම සේරම ටික මම හොඳට මික්ස් කරගෙන මේකට මම ලුණු එකතු කරගන්නවා. ඔයාලා ගෙදර අයගේ රසාම එකතු කරගන්නේ ලුණු එකතු කරගන්නකොට. දැන් මේ ටික හොඳට බැදෙන්න දෙන්න. ඊට පස්සේ මම මේ විදිහට වතුර ටිකක් එකතු කරගන්නවා. මේ සේරම හොඳට පුක්කෙන ප්‍රමාණයට වගේ වතුර එකතු කරගත්තත් ඇති. මේ විදිහට වතුර ගතිය ටිකක් අඩු වෙගෙන යනකොට මම මේකට දැන් එකතු කරගන්නවා අපේ සුද්ධ කරගත්ත ඉස්ස ටික. මෙතන මම ඉස්සගේ පිටපොත්ත ඉවත් කරගෙන තියෙන්නේ. අපි මේ හදාගත්ත පේස්ට් එක හොඳට ඉස්සගේ තැවඩෙන විදියට හොඳට මික්ස් කරන්න. මික්ස් කරලා විනාඩි 5ක් විතර මේ ඉස්ස ටික වහලා තියන්න. මේ තියෙන විනාඩි 5කට පස්සේ මම දැන් මේකට පොල් කිරි එකතු කරගන්නවා. පොල් කිරි ඉස්ස ටික වැහෙන ප්‍රමාණයට වගේ තමයි මම එකතු කරේ. ඒ එකතු කරලා හොඳට මික්ස් කරලා මම ආයෙ විනාඩි 5ක් විතර මේ ඉස්ස ටික වහලා තියනවා. දැන් මේ විනාඩි 10කට පස්සේ අපි ඉස්ස එක මම දැන් මේකට මේ වෙලාවේ කොත්තමල්ලි කළ චුට්ටක් එකතු කරගන්නවා. දැන් අපි ඉස්ස ග්‍රේවි එක හැදී අවසානට මම මේකට මුරුන් කපල එකතු කරගන්නවා. ඉතින් මේක මම හදාගත්තේ රෝස් පාකන්න. ඉතින් ග්‍රේවි එක පොඩ්ඩක් වැඩිපුර හදාගත්තා. ඔයාලට ඕන නම් මේ ග්‍රේවි එක හින්දෝලා ඔයාලට බත් එක්ක උනත් මේක එකතු කරගන්න පුළුවන්. මේක රසවත් කෑම. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න. යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න අමතක වෙන්න එපා.